සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලා එක්ක කතා කරන්නේ ක්‍රොෂේ. එහෙම නැත්නම් ගෙතුම් කලාවට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ගැන. අපි ඕනම කලාවක් හදාරද්දී මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි ඒ කලාවට අදාළ වෙන අමුද්‍රව්‍ය මොනවාද කියලා. ඒ අමුද්‍රව්‍ය කොහොමද අපි හරියට අදාළ දේ අදාළ තැනට තෝරගන්නේ කියලා. ඉතින් මුලින්ම අද මම කතා කරන්න හිතුවා මේ ක්‍රොෂේ කරද්දී ගෙතුම් කරද්දී මූලිකවම අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තියෙනවා. එන්නේ ඒ අමුද්‍රව්‍ය කොහොමද තෝරගන්නේ කියලා ඒ අමුද්‍රව්‍ය ගැන කතා කරන්න තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ගෙතුම් කියද්දී අපිට මූලිකවම අවශ්‍ය වෙන දෙයක් තමයි යාන් කියන්නේ. අපි වූල් කියන්නේ. ඒ යාන් වලින් තමයි අපි නිර්මාණයක් සම්පූර්ණවම හුක් එකක් යොදා ගනිමින් කරන්නේ. ඉතින් මේ යාන් විවිධ වර්ණ වලින්, විවිධ සයිස් වලින්, විවිධ බ්‍රෑන්ඩ් වලින් අපිට වෙළඳපොලේ ගන්න තියෙනවා. ඉතින් අපි කරන නිර්මාණය අනුව අවශ්‍ය වර්ණය, අවශ්‍ය සයිස් එක, අවශ්‍ය යාන් වර්ගය ඒ නිර්මාණයට අදාළව තමයි අපි තෝරගන්න ඕනේ. අපි දැන් බලමු යාන් වර්ග කිහිපයක් එනවා. එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. මම දැනට ඔයාලට පෙන්නන්නේ මේක වූල් එකක්. මෙන්න මේ තියෙන්නේ මිල්ක් කොටන් කියන මේ යාන් එක. මේවා මිල්ක් කොටන් කියලා කිව්වට මේ ඔක්කොම 100% කොටන් නෙමෙයි, පොලියස්ටර් මික්ස් වෙලා තියෙන්නේ. මේ නෝමල් වූල් එකක්. මේ හැන්ඩි කියන බ්‍රෑන්ඩ් එකෙන් මේකත් ඉගෙන ගන්න කෙනෙක්ට නම් මුලින්ම මේ බ්‍රෑන්ඩ් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණාට දැන් ගොඩාක් ඉස්සර වගේ නෙමෙයි යාන් වර්ග ගොඩාක් ඇවිල්ලා තියෙනවා වෙළඳපොළට. ඒක නිසා දැන් ගොඩාක් මිල්ක් කොටන් තමයි මේ නෝමල් වූල් එකට සාපේක්ෂව මේ මිල්ක් කොටන් වල බූල් පිපෙන ගතිය අඩුයි. හරිම සොෆ්ට්. අතට බේබි අයිටම්ස් හදන්න, අමිගුරුමි වලදී බේබි ෆ්‍රොක්ස්, බේබි අයිටම්ස් වලට මේ මිල්ක් කොටන් තමයි දැන් වැඩිපුරම ගන්න. ඒක හරිම ක්වොලිටි එකට එනවා නිර්මාණේ. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට නම් මේක උනත් ඇති. මේ තියෙන්නේ හැන්ඩි බ්‍රෑන්ඩ් එකේ නෝමල් වූල් එක. මේ වයිට් ලේබල් අපි කියන්නේ මේකට මේ මිල්ක් කොටන් එක මම ගොඩක් රෙකමන්ඩ් කරනවා. මේක වයිට් ලේබල්. මේක දැන් මේක ඇපල් ට්‍රෙඩ් මේ කම්පැනි එකෙන්ම මේක කලින් ආවේ මේ ලේබල් එක. දැන් මේ ලේබල් එක මාරු වෙලා තියෙනවා මේකට. මේකම තමයි, ක්වොලිටි එකේ වෙනසක් නැහැ. මේ ඇපල් ට්‍රෙඩ් කියන ලේබල් එක තියනවාද කියලා ඔයාලා බලද්දී බලලා ගන්න. මොකද මේක තමයි ඔරිජිනල් ක්වොලිටි බ්‍රෑන්ඩ් එක. ඉතින් බලන්න මේකේ මේ මිල්ක් කොටන් එකේ විස්තරේ තියෙනවා මේ ලේබල් එකේ පිටිපස්සේ කොටන් 60%ක්, පොලියස්ටර් ෆයිබර් 40%ක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේක සම්පූර්ණ 100% කොටන් නෙමේ. ඉතින් මේකේ බර ප්‍රමාණය අනුව තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මීටර් කීයක් තියනවද කියලා නෙමෙයි, බර ප්‍රමාණය අනුව තමයි. ග්‍රෑම් 50. සාමාන්‍යයෙන් හොඳ වූල් යාන් බෝල් එක ග්‍රෑම් 50 තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. සමහර ඒවා ඊට අඩුවෙන් තියෙනවා. ග්‍රෑම් 50 තියෙන එක තමයි මේ සයිස් එකේ වූල් බෝල් එක ග්‍රෑම් 50 තියෙන්න ඕනේ. මේ බ්‍රෑන්ඩ් දෙකෙන් විතරක් නෙමෙයි, බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා. ඔස්වාල්, තව කැංගරු, ඒ වගේ ගොඩක් වූල් බ්‍රෑන්ඩ් වර්ග තියෙනවා. මම පාවිච්චි කරපු සහ මම පාවිච්චි කරන, දැනට පාවිච්චි කරන, මමට හොඳයි කියලා හිතෙන යාන් එක වර්ගය තමයි මම ඔයාලට පෙන්නන්නේ. මේ යාන් වල තෝරගද්දී අපිට තියෙනවා සයිස් වලින් තෝරගන්න. සයිස් කියද්දී ඔයාලට පැටලෙන්න පුළුවන්. සමහර පැටර්න් එකක් බලන් කරනවා නම් දීලා තියෙනවා 3 ply යාන් එක ගන්න, 4 ply යාන් එක ගන්න, 3 ply, 4 ply, 5 ply, 7 ply, 6 ply ඔය වගේ තියෙනවා. තියෙද්දී අපි ඒක දැනගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ යාන් එකක් හැදිලා තියෙන්නේ
මේ පොඩි නූල් කොටස් අඹරවලා කීපයක් අඹරවලා ඒ නූල් කොටස් මෙන්න මෙහෙම ඈඩ් කරපුවාම මෙන්න මෙහෙම අඹරපු නූල් කොටස් ගාන මෙන්න මෙහෙම දිගෑරෙනවා. එතකොට මෙතන මේ හැන්ඩි වූල් එක නෝමල් වූල් එකක සාමාන්‍යයෙන් තියෙන්නේ නූල් කොටස් 3කින් තමයි අඹරලා තියෙන්නේ. එතකොට මේකට තමයි ප්ලයි අගය කියන්නේ 1 2 3යි 3 ප්ලයි. මේක 3 ප්ලයි යාන් එකක්. මේක 3 ප්ලයි. එතකොට ඒ අඹරවන නූල් කොටස් ගාන අනුව තමයි මෙන්න මේකේ මහත යාන් එකේ මහත වැඩි වෙන්නේ. එතකොට මේක 3 ප්ලයි එකක්. මේක සාමාන්‍යයෙන් 3 ප්ලයි එක කියන්නේ ගොඩක් කෙට්ටු යාන් එකක්. දැන් අපි බලමු 4 මේක 4 ප්ලයි එකක්. මේ ගහලා ලේබල් එකේ ගහලා තියෙනවා 4 ප්ලයි කියලා. 4 ප්ලයි කියලා ලේබල් එකේ ගහලා තියෙනවා නම් මේ බලන්න මේකට වැඩිය මේක චුට්ටක් ඝනකමින් ලොකුයි 4 ප්ලයි. එතකොට අපි මේක කරකවලා ගලවලා බලමු. අපිට සැකයි නම් හොයාගන්න බැරි නම් අමාරු නම් ලේබල් එක ගැලවිච්ච යාන් එකක් තියෙනවා නම් අපි මේක ගලවලා බලලා කරන්න පුළුවන්. බලන්න පුළුවන් මේක බලන්න මේ ඇඹරුණ එක අයින් කරපුවාම මේකේ තියෙනවා 4ක්. මේක 4කින් තමයි අඹරලා තියෙන්නේ. 1 2 3 4. ඒ කියන්නේ 4 ප්ලයි. 4 ප්ලයි යාන් එකක් මේක. ඒ වගේ තියෙනවා 5 ප්ලයි. 5 ප්ලයි නම් මේකේ මෙතන 4 ප්ලයි එකට 4යිනේ 5 ප්ලයි එකට 5ක් එනවා. එතකොට එහෙම තමයි ඒ යාන් එකේ එහෙම හොයාගන්නේ. ඉතින් යාන් වලට අමතරව අපිට මේවා ඕන වෙන්නේ අපි ක්‍රොෂේ කරද්දී අපි ගොඩාක් දේවල් තියෙනවා ක්‍රොෂේ වල එක දෙයක් නෙමෙයි බේබි අයිටම්ස් නම් බේබි අයිටම්ස් අම්මිගුරුමි එතකොට බෑග්ස් ඒ වගේ ගොඩක් රග්ස් ටේබල් මැට්ස් ඒ වගේ ගොඩාක් දේවල් අපිට මේ ක්‍රොෂේ කලාව ඇතුලේ කරන්න පුළුවන්. එතකොට අපිට මේ යාන් විතරක් නෙමේ ඒවට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපිට තියෙනවා බෑග්ස් එහෙම කරනවා නම් බාස්කට් එහෙම බෑග්ස් එහෙම කරනවා නම් මේ ටී-ෂර්ට් යාන් තියෙනවා. ගොඩක් අය ටී-ෂර්ට් යාන් වලින් තමයි බෑග්ස් එහෙම කරන්නේ. මේක නම් රෝල කිලෝ එක වශයෙන් තමයි දෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන්නේ ටී-ෂර්ට් යාන් එක මෙහෙම ඇදලා කරන් තියෙන්නේ. මේක ගොඩක් ඝනකම් ප්‍රොඩක්ට් එක හැදුවට පස්සේ ගොඩක් ටිකක් බරට එනවා මේ ටී-ෂර්ට් යාන් එකෙන් අපි ගෙතුමක් කරාට පස්සේ. මේකට කියන්නේ ටී-ෂර්ට් යාන් කියලා. මෙහෙම යාන් බඩු ගන්න දැන් ගොඩාක් ගෙතුම් අයිටම්ස් ගන්න shops තියෙනවා, online shops තියෙනවා, අපිට ගිහිල්ලා ගන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේ තැන්වල දැන් නම් ගොඩාක් මේ තියෙනවා එක ගොඩාක් පාට වලින් තියෙනවා මේ ටී-ෂර්ට් යාන් එක හරිම පහසුයි හොයාගන්න. ඒ වගේම තමයි බෑග් වලට බෑග් ගොතද්දී ඊට අමතරව තියෙනවා තව මේ පොලියස්ටර් යාන් එක කියලා. පොලියස්ටර් යාන් එක මේක තියෙනවා 3mm 1.5mm 2mm 2.5mm ඔය වගේ යාන් මේ කෝඩ් එකේ මේ බෑග් කෝඩ් කියලා කියන මේකට බෑග් කෝඩ් කියලා කියනවා පොලියස්ටර් කෝඩ් එක කියලා කියනවා. ඒ වගේ සයිස් වලින්. එතකොට මෙන්න මේකේ සයිස් එක 3mm 2mm මිලිමීටර් ගානෙන් සයිස් එක වැඩි වෙද්දී අපි ගොතන ගෙතුමේ බෑග් එකේ ඒ සයිස් එක වැඩි වෙනවා. ඒ ගෙතුම වෙනස් වෙනවා කියන්නේ ඒ සයිස් එක මහතට වැඩි වෙනවා. අර යාන් වලදී 4 ප්ලයි 5 ප්ලයි වගේ තමයි. එක එක්කෙනා කැමති විදිහට එක නිර්මාණයට අදාළ විදිහට කෝඩ් එක අපි තෝරගන්න ඕනේ. ගොඩක්ම මම නම් කියන්නේ මේ කෝඩ් වලින් හැම එකකින්ම ඔයාලා ගොතලා බලන්න. මොකද ගොතලා බලද්දි තමයි සමහර වෙලාවට ගොඩාක් කට්ටිය මේ ටී-ෂර්ට් යාන් එකෙන් තමයි බෑග් ගොතන්නේ. මං ගොඩක් කැමති මෙන්න මේ පොලියස්ටර් කෝඩ් එකට. ගොඩක් අය පොලියස්ටර් කෝඩ් එකට කැමති නෑ. හැබැයි පොලියස්ටර් කෝඩ් එකට මම කැමතියි පෞද්ගලිකව. මට පොලියස්ටර් කෝඩ් එකෙන් තමයි ලස්සනට නිර්මාණයක් නිමාවක් දැක ගන්න පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. ඒක නිසා
මම කියන්නේ හැම කෝඩ් එකකින්ම හැම යාන් එකකින්ම ගොතලා බලන්න. Tamanට ගැළපෙන එකක් ලැබෙනවා ගොතද්දී. ඒක නිසා කවුරුත් කියන පළියට අරක ගන්න මේක ගන්න එහෙම ගන්න එපා. මම කිව්වත්. ඒක නිසා අරගෙන ගොතලා බලන්න ඔයාලට ගැළපෙන එක. මේක පොලියස්ටර් එක. ඒ වගේම තියෙනවා 2 mm මේක 1.5 ද කොහෙද? මේක පොලිපොප්ලින් කියලා කියන්නේ. මේක චුට්ටක් දිලිසෙන ගතියයි පොලිස්ටර් කෝඩ් එකට වැඩිය දිලිසෙන ගතිය තියෙනවා. මේකට වැඩිය කෙට්ටුයි මේ. එතකොට මේකේ අපි එකම ප්‍රමාණයේ පැටර්න් එකකට ගොතනවා නම් මේකේ සයිස් එකට වැඩිය මේකේ සයිස් එක පොඩියට එන්නේ. මේක පොඩි. මේකට පොඩි හුක් එකක් ගන්න ඕනේ. මේකට ඊට වැඩිය ලොකු හුක් එකක් ගන්න ඕනේ. යන්නේ එහෙමයි. මේකෙනුත් මේ බෑග් එහෙම ගොතන්න මෙන්න මේ පොලිප්‍රොපිලින් එක තමයි දැන් ගොඩක්ම ගන්න. ඒකයි පොලිස්ටර් කෝඩ් එකයි ටී-ෂර්ට් යාන් එකයි ඒවා තමයි ගන්නෙ. ඒ වගේම තමයි දැන් වූල් ගැන දැනගත්තා වගේම ඔයාලට වූල් ගන්න තැන් දැනගන්න ඕන නම් මට පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් තියන්න. මම ඔයාලට කියන්නම් ගන්න මම දන්න හොඳ තැන් අඩුවට ගන්න පුළුවන් තැන් මම කියන්නම්. ගොඩක් විශේෂයෙන්ම Apple Thread කම්පැනි එකෙන්මත් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට ගන්න ඕන තැන් මේ අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම උත්තර දෙන්නම්. ඒ වගේම යාන් එකකට මේ අපිට යාන් එකක් ගත්තා කියලා මේක අර මැක්‍රම් ගොතනවා වගේ අපිට අතින් නිකන් ගොතන දෙයක් නෙමෙයි. එතකොට අපිට මේක අනිවාර්යෙන්ම අපි මේක ගොතන්න අපිට තව දෙයක් ඕන වෙනවා. මේක අතින් ගොතන්නේ මේක අනිවාර්යෙන්ම අපිට හුක් එකක් ඕන වෙනවා. මේ තියෙන්නේ මෙටල් හුක් එක. මෙටල් හුක් තියෙනවා. තව මේ මෙටල් හුක් එකේ මෙන්න මේක දිගටම මේ විදිහට තියෙන්නේ. මේ විදිහට ප්ලාස්ටික් හුක් එක තියෙනවා. ප්ලාස්ටික් මේ රිබ් එක තියෙන හුක් එක තියෙනවා. ඒ වගේම සිලිකන් රිබ් එක තියෙන හුක් එකක් තියෙනවා. මේ සිලිකන් මේක සිලිකන් එක දාලා ඒ වගේ එක මේ හුක් තියෙනවා. ඔයාලට ඒ හුක් වල සයිසස් තියෙනවා. සයිසස් මෙතන ගහලා තියෙන්නේ 1.5 mm 2 mm 2.5 3 3.5 5 4 4.5 ඒ වගේ එකින් එකට ගහලා තියෙන. එතකොට අපි කරන නිර්මාණයට කරන යාන් එකට අදාළ වෙන හුක් එකෙන් තමයි අපි නිර්මාණය කරන්න හුක් එක තෝරගන්න ඕනේ. එතකොට හුක් එකක් තෝරගද්දී ඉස්සෙල්ලාම මම කියන්නම් මේ හුක් එකේ මෙන්න මේ විදිහට මෙටල් එක තියෙන හුක් තියෙනවා. දැන් ගොඩක් අයට මේ මෙටල් එක තියෙන හුක් එක තමයි ගොඩක් අයට ලේසි. එක එක්කෙනාට මං කිව්වේ එකයි එක එක්කෙනාට එක විදිය. ඔයාලට පුළුවන් නම් වර්ග 3කින් හුක් 3ක් අරගෙන ඔයාලට ගැළපෙන එක තෝරගන්න. ඒක තමයි හොඳම දේ. දැන් සාමාන්‍යයෙන් මට මේ මෙටල් හුක් එකෙන් ගොතද්දි මට හරි අමාරුයි. මට මං අල්ලන විදියට දන්නේ මට මේ මෙටල් එක ලිස්සනවා මට අමාරුයි. හැබැයි ගොඩක් අයට ලේසිම එක මේක. මට මේ වගේ ග්‍රිප් එකක් තියෙන මේ හුක් එකක් තමයි මේ මට ඒ හුක් එක මෙන්න මෙහෙම මේ අල්ලන්න ලේසි පහසුයි. එතකොට මට මේ මෙටල් එකෙන් සමහර අයට පහසුයි. සමහර අයට සිලිකන් එක දාපු එක මට දැන් මේ වගේ රිබ් එකක් තියෙන සිලිකන් එකක් වුණත් ප්ලාස්ටික් එකක් වුණත් ඒ දෙක ලේසි. හැබැයි තෝරගද්දී මෙන්න මේ විදිහට හොඳට ඔයාලා මම කියන්නේ හුක් ගන්නවා නම් පුළුවන් නම් ෂොප් එකකටම ගිහිල්ලා අල්ලලා බලලම ගන්න එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මොකද හුක් එකක් සාමාන්‍යයෙන් ඔන්ලයින් ගෙන්න ගද්දී අපි මොකක් හරි ඇප් එකකින් හරි ගෙන්න ගද්දී සමහර වෙලාවට මට වෙලා තියෙනවා එහෙම. සමහර වෙලාවට කඩතොලු තියෙනවා මෙහෙම. හුක් එක අපි මේ යාන් එකකනේ පටලන්නේ. එතකොට කඩතොලු තියෙදි මේක හරි අපහසුයි. හුක් එක කෙලින් නැහැ කඩතොලු තියෙනවා. එතකොට අපිට මේක පටලලා ගන්න හරි අපහසුයි. ඒක නිසා මේ
හුක් එක ගද්දී මම නම් කියන්නේ පුළුවන් නම් ෂොප් එකකට ගිහිල්ලා ඔයා හුක් එක අල්ලලා බලලම මේ සුමටුවට මෙන්න මේ විදිහට සුමටුවට තියෙන්න ඕනේ හුක් එක. දැන් මම මේ ප්ලාස්ටික් හුක් එක මේක නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේකේ මේ තියෙන්නේ මේකේ මේ හුක් එකේ මේක කොටසයි තියෙන්නේ මෙතනට වෙනකන්. ගොඩක් ගොතද්දී සාමාන්‍ය මේ පොඩි බූල් එකක් නෙමේ. මේ අපි බෑග් එකක් වගේ පොලියස්ටර් කෝඩ් එකක වගේ ගොතද්දී ගොඩක් අපි මේක මේ අපි චුට්ටක් බර දීලා ගොතන්න ඕනේ. එතකොට මේක ගොඩක් වෙලාවට මේක ප්ලාස්ටික් කෑල්ල මෙතනින් කැඩිලා යනවා. මේක මෙන්න මේ කොටස මෙතනින් ගැලවිලා මෙහෙම එළියට එනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ ප්ලාස්ටික් එකේදී. ප්ලාස්ටික් එක ගන්න එපා. අනිත් එක මේක උඩින් පේන්ට් වලින් ලේයර් එකක් ගිහලා තියෙන්නේ. එහෙම ගන්න එපා. මේ සිලිකන් එකත් හොඳයි. සිලිකන් එකෙත් ප්‍රශ්නේ තියෙන්නේ සිලිකන් එකත් ගොතද්දි ටිකක් මේක මෙහෙම ගැලවෙන්න බලනවා. ඒ වුණාට ඉතින් එක එක්කෙනාගේ පහසුව අනුව තමයි එක එක්කෙනාට ලේසි ක්‍රමේ. ඒ වගේම හුක් එකක් තෝරගද්දී මේ කඩතොළු නැති හුක් එකක් වගේම මෙන්න මේ කොටස මෙන්න මේ දැන් ඔයාලා ග්‍රිප් එකක් තියෙන එකක් තෝරගන්නවා නම් මෙන්න මේ හුක් එකේට අපි යාන් එක දාන්න ඕන ප්‍රමාණය මෙන්න මේ කොටස ටිකක් දිගට තියෙන හුක් වර්ගයක් තෝරගන්න. කොටට තියනට වැඩිය දිගට තියෙන හුක් එකක් තෝරගත්තම ගොඩාක් පහසුයි ගොතාගෙන යද්දී. ඒක ඔයාලට ගොතද්දි තමයි තේරෙන්නේ. ඒක ගොඩාක් පහසුයි. එන්නේ මේ විදිහේ හුක් එකක් තෝරගන්න. අපි ගොතනවා කියන්නේ එක දිගට පැය ගණන් ගොතනවානේ. එතකොට ගොතද්දි අතට අල්ලගන්න ඕනම දෙයක්. බෑග් එකක් ගොතද්දි වුණත් පොඩි හැට් එකක් ගොතද්දි වුණත් අල්ලගන්න පහසු ඔයාට මෙටල් එකද මොකක් හරි ග්‍රිප් එකක් තියෙන එකක්ද කියලා. එතකොට මේ දෙකෙන් පහසු එක ඔයා තෝරගන්න. මුලින්ම ಜಾති දෙකෙන් ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ තමන්ටනේ. එන්නේ මේ විදිහට කරලා බලන්න. දැන් අපි බලමු අපිට යාන් එකට අපි ගොතන යාන් එකට හරි කෝඩ් එකට හරි ගැලපෙන හුක් එක තෝරගන්නේ කොහොමද කියලා. අපිට හුක් වර්ග තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙතනින් 2.5න් අඩු හුක් වර්ගයක් තියෙනවා. 2 1.5 1 ඔය වගේ අඩුවට යන ඒවා. ඒවා ගොඩක් පොඩි අපිට ඇඳුම් එහෙම කරනවා නම් ගොඩක් වෙලාවට T10 T20 කියලා නූල් වර්ග තියෙනවා ගන්න. දැන් මට පෙන්වන්න එකක් නැහැ. ඉන්නේ ඒවා ගොතද්දී ඒවා ඕන වෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් යාන් වලින් කෝඩ් වලින් ගොතද්දී මෙන්න මේ සෙට් එකෙන් මේ සයිසස් වලින් තමයි ඕන වෙන්නේ. දැන් අපි එකක් තෝරගද්දී අපි බලන්න ඕනේ සමහර වෙලාවට මෙන්න මේකේ ගහලා තියෙනවා මේ ලේබල් වල සමහර ඒවල ගහලා තියෙනවා මෙන්න මේ සයිස් එක තෝරගන්න කියලා. හැබැයි ඒ සයිස් එක අපිට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මෙහෙම ගොතද්දී මේක මේ චේන් එක ගොතද්දී ගොඩාක් තද වෙන්නත් බෑ. අපි ගොතද්දී ගොඩාක් තද වෙනවා නම් ඒ හුක් එක පොඩි අපි ගන්න ඕන යාන් එකට ගන්න ඕන ප්‍රමාණයට වැඩිය පොඩි හුක් එකක් තමයි අරගෙන තියෙන්නේ. දැන් මම මේ 2.5න් ගොතන්නේ. මේකට 2.5 හරි නිකන් normal 3 ply wool එකට. අපි බලමු 3 ply wool එකට 4 වගේ අරගෙන මිලිමීටර් 4 වගේ අරගෙන මේ තියෙන්නේ 2.5ට වැඩිය හොඳට ඇසට පේන්න ප්‍රමාණයක් වැඩි 7 මිලිමීටර් 4 කියන එක. මිලිමීටර් 4න් ගෙතුවොත් බලන්න මේ දාද්දිම මේ නූල හුක් එකට වැඩිය හොඳට පේන්නම මේ නූල පොඩි වැඩි. ඔන්න බලන්න. දැන් මේ හුක් එකේ ප්‍රමාණයට තමයි අපි මේ ලූප් එක
තියන්න. එතකොට මේ හුක් එකේ මේ මහතට තමයි මේ මෙන්න මේ එන ලූප් එක හැදෙන්නේ. එතකොට ඒ ලූප් එකේ ප්‍රමාණයට තමයි අපි ගන්න චේන් එක හැදෙන්නේ. බලන්න මේ හිඩැස් දැක්කද? ඉන්න මම තව ටිකක් ගොතලා පෙන්නන්නම්. බලන්න මේ හිඩැස්. එතකොට අපිට තේරෙන්න ඕනේ මේක අපේ යාන් එකට වැඩිය ලොකු සයිස් හුක් එකක්. මේක හරියන්නේ නැහැ කියලා. එතකොට සාමාන්‍යයෙන් මේක මම නෝමල් යාන් වූල් එකකට මේ හැන්ඩි බ්‍රෑන්ඩ් එකේ වගේ නෝමල් 3 ply එකකට 2.5 තමයි ගන්නෙ. ඔයාලා කරන්න ඕනේ 2.5 පහිනුත් try කරන්න. 3නුත් try කරන්න. සාමාන්‍යයෙන් 2.5 3 දෙකෙන්ම උනත් පුළුවන්. එතකොට ඔයාට දැනෙන විදියට මෙන්න මේ චේන් එක ලස්සනට ඔයාට දැනෙන විදියට එන්නේ 2.5න්ද 3න්ද ඔයා අන්න ඒ දෙකෙන් එකක් ගන්නද. සාමාන්‍යයෙන් 2.5 3 දෙකෙන්ම මම කරනවා. එතකොට දැන් මිල්ක් කොටන් ගත්තොත් මිල්ක් කොටන් වල මිල්ක් 4 ply එක 4 ply එකත් එහෙමයි. 4 ply එකේ සාමාන්‍යයෙන් 2.5 3.5 කියන තුනෙන්ම එක එක අය කරනවා. සමහරු 2.5න් තමයි මිල්ක් කොටන් එක සාමාන්‍යයෙන් 4 ply එක යන්නේ. සමහරු 3න්මයි කරන්නේ. සමහරු 3.5න්මයි. ඒක අපිට කියන්න බෑ මේකම ගන්න කියලා. එතකොට ඔයා බලන්න ඔයාට ගැළපෙන ඔයාට හිතෙන නීට් එකට එන්නේ 2.5ද 3ද මේ එකකවත් මේ අර දැන් අපි 4න් ගොතලා බැලුවේ ඒ වගේ හිඩැස් කැතට එන්නේ නැහැ, තද වෙලා එන්නේත් නැහැ, තදට හිටින්නෙත් නැහැ. ඉතින් ඔයාලට ගැළපෙන්නේ මොකද්ද කියලා සමහරු 3.5 ගොතනවා, සමහරු 3 ගොතනවා, සමහරු 2.5 ගොතනවා. එතකොට ඔයා මේ තුනේ මං සාමාන්‍යයෙන් මිල්ක් කොටන් 4 ply 5 ply දෙකම 3න් තමයි ගොතන්නේ. සාමාන්‍යයෙන් මට මං හිතන්නේ මට ගැලපෙන්නේ 2.5ට වඩා 3 කියන කටුව කියලයි මම හිතන්නේ. ඒක නිසා මම ගොතන්නේ 3න්. මම කියන්නේ ඔයාලා ඒ 3න්ම ගොතලා බලන්න. ඔයාලට හිතෙන ලස්සනයි කියලා හිතෙන එක ගන්න. අනිත් එක තමයි මේම කටුව දාද්දි මෙන්න මේ හුක් එක තියෙනවානේ. මෙන්න මේ හුක් එකට මේ අපේ යාන් එක හොඳට සෙට් වෙන්න ඕනේ. සෙට් වෙලා මෙන්න මෙහෙම අපිට මේ ලූප් එක ඇතුලෙන් ගන්න පහසුවෙන් ගන්න පුළුවන් වෙන හුක් එක වෙන්න ඕනේ. දැන් අපි බලමු මේකට පහ එකක් දැම්මොත් බලන්න මේක සයිස් එකෙන්ම තේරෙනවා ඒක හරියන්නේ නැහැ කියලා. පහ එකට මෙන්න මේ ලූප් එක ලොකු වෙනවා. ඒකට පහ එකට බලන්න පහ එකට මේ හුක් එක ඇතුළටම මේක යනවා. හුක් එක ඇතුළටම යනවා. අපිට බැලුව බැලමට තේරෙනවා මේ හුක් එකටත් වැඩිය මේ යාන් එක පොඩි කියලා. දැන් මෙහෙම ගත්තාම මේ මේකේ හිල්ලෙනවා. මොකද යාන් එකේ මේ ලූප් එක හැදෙන්නේ මේ හුක් එකේ සයිස් එකට. මේ හුක් එකේ වට ප්‍රමාණයට තමයි යාන් එකේ ලූප් එක හැදෙන්නේ. මේ බලන්න වෙනස. මේ මෙතනින් වෙනස බලන්න. ඉතින් එන්නේ මේ විදිහට තමයි අපි හුක් එකක් තෝරගන්නේ. ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න මම උත්තර දෙන්නම්. දැන් පොඩි එකකින් ගොතනවා නම් මේ මිලිමීටර් 2 අපි බලමු 4 ply එක මිලිමීටර් 2කින් ගොතලා මේ බලන්න මේක ගොඩක් කෙට්ටුයි. මිලිමීටර් 2කින් ඔන්න මේක ගන්නත් අමාරුයි. යාන් එක මහතයි ඒකට වැඩි. මෙන්න මේ හුක් එකට වැටෙන්නේ නැහැ. හුක් එකට වැඩි යාන් එක ලොකුයි. එතකොට මේක මෙහෙම දාද්දිම අපි දැනගන්න ඕනේ මේක ගැලපෙන කට නෙමෙයි. යාන් එක හුක් එකට ලස්සනට වැටෙන කට තමයි ගැලපෙන්නේ. මේ මෙතනින් ඇතුළට මෙහෙම ඇදලා ගන්නත් බෑ. ඇදලා ගන්නත් අමාරුයි. මොකද මේ ලූප් එක හැදෙන්නේ හුක් එකේ ප්‍රමාණයට. එතකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා මේ
2mm එක මේ 4 ply එකකට ගැලපෙන්නෙම නෑ මේ. ගැලපෙන්නෙම නෑ. ඒක අනිත් එක ඒක අමාරුවෙන් අපි ගොතාගත්තා කියන්නකො. අමාරුවෙන් ගොතාගත්තත් මේ තද මේක ෆ්ලෙක්සිබල් නැහැ. එන්නේ මේ විදිහට තමයි හුක් එකක් අපි තෝරගන්නේ. ඒ වගේම තමයි ඊට අමතරව අපිට අපි කරද්දී ඕන වෙනවා මේ වගේ මං අවශ්‍යම අමුද්‍රව්‍ය වලට අනුව අමතරව අවශ්‍ය දේවලුත් මං කියන්නම් ඔයාලට. මේ විදිහේ ෆැබ්‍රික් ග්ලූ එක තියෙනවා. ෆැබ්‍රික් ග්ලූ එක හරි B6000 ග්ලූ එක හරි දෙකම තියාගත්තත් ප්‍රශ්නයක් නෑ ඔයාලට. මේ අපි ගෙතුමක් කරලා අවසාන වෙද්දී ගෙතුම හංගලා චුට්ටක් අපි ඔය කරන නිර්මාණ සාමාන්‍යයෙන් හොදලා පාවිච්චිත් කරනවානේ. එතකොට ඒ වගේ තැන්වලදී අපිට කල් පැවැත්ම වැඩිපුර තියාගන්න තමයි මෙන්න මේ ග්ලූ එකෙන් පොඩි ඩොට් එකක් තියලා තමයි ඒව මං ඉදිරියට ඔයාලට කියලා දෙන්නම්. මේ ග්ලූ ෆැබ්‍රික් ග්ලූ එකයි B6000 ග්ලූ එකයි තියාගන්න ඕනේ ඔයාලා. අපි දැන් ගෙතුමක් කරලා නූල හංගද්දී අපි සාමාන්‍යයෙන් මැහුම් වලදී ගන්න නීඩල් එක ගන්නෙ නෑ. මෙන්න මේ විදිහේ ප්ලාස්ටික් නීඩල් තියෙනවා වෙළඳපොලේ. ප්ලාස්ටික් නීඩල් එක තමයි යාන් එක හංගන්න අපිට ගෙතුමකදී මහන්න තැන් එනවා. ඒ වගේ තැන්වලදී මේ ප්ලාස්ටික් නීඩල් එක තමයි මේ මොට්ටයි ප්ලාස්ටික් නීඩල් එක තමයි අපි ගෙතුම් වලදී ගන්නෙ. ඊට අමතරව යකඩ නීඩල් එකක් ගත්ත හැකි. මේ උල මොට්ට උල තියෙන යකඩ නීඩල් එක උනත් ගත්ත හැකි. නීඩල් ಜಾති දෙකෙන්ම තියාගන්න ඔයාලා. අමිගුරුමි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම භාවිතා වෙන දෙයක් තමයි මේ ස්ටිච් මාකර්. ස්ටිච් මාකර් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් රෝස් වශයෙන් ගොතනවා, රවුන්ඩ් වශයෙන් ගොතනවා. එතකොට අපිට අවශ්‍ය තැන අවශ්‍ය ස්ටිච් එක මාක් කරගන්න තමයි මෙන්න මේ ස්ටිච් මාකර්ස් තියෙන්නේ. අවසාන ස්ටිච් එක, පළවෙනි ස්ටිච් එක, ඒ වගේ මාක් කරගන්න මේ ඒ ස්ටිච් එකට දාලා මේ සෙට් කරලා තියාගන්න තමයි මේ ස්ටිච් මාකර්ස් කියලා තියෙන්නේ. මේවත් තියෙනවා වෙළඳපොලේ ගන්න. ඔය මැහුම් බඩු තියෙන කඩවල වල ඕනම එකක වගේ තියෙනවා. ඊට අමතරව අපි ක්‍රොෂේ කරද්දී මල් හදනවා. ලස්සන මල් බොකේස් දැන් කාලේ ගොඩක් හදනවනේ. ඒවට ඕන වෙනවා මෙන්න මේ වගේ කම්බි. මේවත් ඒ කඩවලම ගන්න තියෙනවා. අපි මල් හදද්දී, මල් වල කොළ හදද්දී ඒවා තදට තියෙන තමයි මේ කම්බි දාලා හදන්නේ. ඒ වගේම මල් වල නටුව දැන් මේ බලන්න මෙන්න මේ මලේ නටුව. මේ නටුවට මෙන්න මේ බාබකියු ස්ටික් එක තමයි දාලා තියෙන්නේ. මේ බාබකියු ස්ටික් එක ඕන වෙනවා. ඒවත් මේ මල් හදනවා නම් බාබකියු ස්ටික් එක මේ බාබකියු ස්ටික් ගන්න තියෙනවා. ඔය කේක් බඩු කඩවලලත් තියෙනවා. දැන් නම් ඔය මැහුම් බඩු කඩවල වලත් තියෙනවා. නිතරම මේවා ගන්න නිසා බාබකියු ස්ටික් ඕන වෙනවා. ඒ වගේම තමයි මේ බලන්න මේ අමිගුරුමි කරද්දී තමයි ගොඩක් ඕන වෙන්නේ. මේ මලට මම මේ ඇතුළට දාලා පුරවලා පුම්බලා තියෙන්නේ. එතකොට අමිගුරුමි කරද්දී ඕන වෙනවා පැඩින්. ෆයිබර් පිලර්ස් කියලා අපි කියන්නේ. පැඩින් කියලාත් කියනවා. මේවා කිලෝ වශයෙන් ගන්න පුළුවන්. එතකොට මේවා දාලා තමයි පුරවන්නේ. ගොඩාක් මේවා නම් ඕන වෙන්නේ අමිගුරුමි කරන අයට තමයි. මම ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ඕන වෙන ඔක්කොම ටික තමයි අද සාකච්ඡා කරන්න ආවේ. ඒ නිසයි මේ කියන්නේ. අමිගුරුමි කරන අයට අමිගුරුමි කරනවා නම් මෙන්න මේ පැඩින් ඕන වෙනවා. මේවා ගත්ත හැකි. මේවා ගන්නත් ෂොප් එකක් දැනගන්න ඕන නම් මට කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට මේවා අඩුවට ගන්න පුළුවන් ෂොප්ස් මොනවාද කියලා ඔයාලට කියන්නම්. තවත් ඔයාලට ඉදිරියට ගේන්න ඕන වීඩියෝස් තියෙනවා නම් මට කියන්න. මම මේ වීඩියෝස් අරගෙන එන්නම්. ඊට අමතරව අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ වගේ පොඩි කතුරක් ඕන වෙනවා.
මේ වගේ පොඩි කතුරක් නැත්තම් පොඩි ට්‍රිමර් එකක් හරි. මොකද අපි කරන ගෙතුම කපන්න ඕනේ. කපද්දී මෙන්න මේ වගේ පොඩි කතුරක් ළඟ තියාගන්නම ඕනේ. මේක ඕන වෙනවා. ඒ වගේම මේ වගේ මම නම් තියාගෙන ඉන්නේ මේ වගේ ෆ්ලෙක්සිබල් ටේප් එකක්. මෙන්න මේ වගේ ටේප් එකක් හරි නෝමල් ටේප් එකක් හරි තියාගන්න. ඇඳුම් ගොතනවා නම් බේබි අයිටම්ස් ඒ වගේ බෑග්ස් වගේදී මේවා අපි අඟල් ගානට සෙන්ටිමීටර් ගානට ගණන් කරලා ගන්න ඕනේ. මේ වගේ ටේප් එකක් ළඟ තියාගන්න ඕනේ. ඒ වගේම මේ වගේ මල් ගොතලා මෙහෙම නටුව දාලා අලවන්න ඒ වගේ පොඩි පොඩි වැඩවලට ග්ලූ ගන් එක තියෙනවා. ග්ලූ ගන් එක මේ දැන් නම් shops වලින් ගන්න පුළුවන් ඔන්ලයින් shops තියෙනවා. මේක හොයාගන්න අමාරු දෙයක් නෙමෙයි. ග්ලූ ගන් එක අරගෙන තියාගන්න හරිම වටිනවා මේක. ග්ලූ ගන් එක. ඒ වගේම ඒකට ග්ලූ ස්ටික්ස් තියෙනවා. ඒ shops වලින්ම ගත්ත එකේ ග්ලූ ස්ටික්ස් අරගෙන තියාගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට සාමාන්‍යයෙන් දැනට අවශ්‍ය වෙන දේවල් කිව්වා කියලා. ගොඩාක් නිර්මාණ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මුල ඉඳලා කෝස් එකක් විදිහට වගේ නොමිලේ මේ මගේ YouTube channel එකේ ඔයාලට පාඩම් මාලාවක් දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට ඕන වෙන දේවල් අනිවාර්යෙන්ම ඕන වෙන දේවල් තමයි මම මේ ඔයාලට පෙන්නුවා. මහර බෑග්ස් වලට සිපර් දානවා. සිපර් ඕන වෙනවා. මේකට සිපර් හෙඩ් එක තියෙනවා. මේ සිපර් හෙඩ් එක සිපර් ඕන වෙනවා. මේවා ඒ මහුම් බඩු තියෙන කඩවල වල ඕන තරම් තියෙනවා ගන්න. ඩී රින් එක මේ ලොක් එක ඩී රින් එක මේ තියෙන්නේ ඕපන් රින් එක. මේක බෙල්ට් එක දාලා බෑග් එකට සෙට් කරන්න පුළුවන්. ඊටැක්ස් වලට ඊටැක්ස් චේන්ස් තියෙනවා. මේ ලොක් එකත් එක්ක එන චේන් එක තියෙනවා. එන්නේ ඒ දේවල්. මේවා ඔය බෑග් බඩු කඩවල් වල මැහුම් බඩු කඩවල් වල ඒවල හොයාගන්න හරි ලේසි. හොයාගන්න පුළුවන්. ඒවයින් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් shops ඕනනම් ඔයාලා මගෙන් අහන්න. මම කියන්නම් මොනවද කියලා. වල අපිට අපි හිතන්නකෝ බෑග් එකක් ගොතනවා කියලා බෑක්පැක් එකක්. එතකොට අර උඩින් එන කෑල්ල පොකට් එක වගේ ඒක වහන්න මේක මෙන්න මේ කෑලි මේ මැග්නට් ලොක් එක. අදට ඔය ටික තමයි අවශ්‍ය ද්‍රව්‍ය ගැන මම කතා කරුවේ. ඊළඟ වීඩියෝ වලින් අපි ගෙතුම් කලාව ඉගෙන ගන්න මම ඔයාලට වීඩියෝස් අරගෙන එන්නම්. ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට ගොඩක් දේවල් වලින් අපි හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.